කන්දක් නැකපන් පල්ලම ගැන ඔබ හිතන්න එපා ගමනක් ඵලයක් වංගු ගැටිති ගැන බලන්න එපා එවදන් දෙසන උන් ගැන උඹ එච්චර හබීබි ඔන්න ඉන්නේ ඩුබායි ආවා ඉන්වෙස්ට්මන්ට් වගේක් කරන්න ඒ සේරටම කලින් මේ ඩුබායි වල ලංකාවෙන් ඇවිල්ලා අවුරුදු 7ක් ඇතුළත ගේමක් ගහපු අපේ එකෙක් ඉන්නවා අපි බලමු කවුද කියලා එන්න සන කොහමද ඔන්න ආව ඔයාගේ මාලිගාව බලන්න නේද යක් පෙන්නන්න මාලිගාව ෂා පට්ට මාලිගාවක් නෙමේක මෙන්න රියල් පැලස් අනික රත්තරන් පාට නේ සන මට කියන්නකෝ 2017 මේ රටට ඇවිල්ලා බින්දුවක් අරගෙන ඇවිල්ලා මම දන්නවා ඔය කතාව කොහොමද මේ වගේ එම්පයර් එකක් හැදී මේ වගේ ලස්සන පැලස් එකක් හදලා ඔයාලට තව ගෙවල් තියෙනවා ඒ වගේම ලොකු බිස්නස් එකක් තියෙනවා කොහොමද මේ වගේ දෙයක් කරන්නේ කියන්නකෝ අපේ තරුණ නංගිලා මල්ලිලාට මොටිවේට් වෙන්නත් ඒ මානසිකව කොහොමද කරන්න පුළුවන් ඒ කියන්නේ Tamanට අදිෂ්ඨානයක් Taman කෙරේ විශ්වාසයක් තියෙනවා නම් ඕන ගේමක් ගන්න පුළුවන්. ඒක නවා කියන්නේ. ඇත්ත. ඔයා කියන එක තමයි සම්පූර්ණ පිළිගන්නවා. මොකද අනිත් එක මේ කරලා තියෙන්නේ. කරලා පෙන්නලා තියෙන්නේ. මොකද සමහර කට්ටිය මේවා කියනවා කරන්නේ නැතුව කරන්න හිතන්නේවත් නැතුව මොටිවේෂන් දෙනවා. එහෙම නෙවෙයි. අපි කරලා පෙන්නලා මට හරිම සන්තෝෂයි. මම ඩුබායි වල නාවේ ඉන්වෙස්ට්මන්ට් කරන්නේ. නමුත් මට හිතුණා මම ඔයාගේ වීඩියෝ කලින් දැකලා තියෙනවා. නමුත් මට හිතුණා ඔයාගේ කතාව පොඩි දෙයක් හරි අපි ලංකාවේ කොල්ල ගෙල්ලොන්නේ කියලා මොටිවේට් කරලා උන්ට මේ විදිහට ඔයා අපි වගේම මේ ජූන් වල කත්තර පත් කරන්න උන්ටත් මොටිවේට් එකක් මෝරල් එකක් දෙන්න පුළුවන් නම් අපි ඒක තමයි අපි කරන්න ඕනේ නැද්ද හිත පල්ල ගෙවුන ඒ කාලේ වෙනස් වෙලා ඔන්න මම ඕගොල්ලන්ට තවත් හොඳ ආදර්ශයක් දෙන්න යන්නේ අපේ තරුණ නගිලා මල්ලිලාට ඕගොල්ලෝ දන්නවා අපි අපේ දෙමව්පියෝ අමතක කරන කාලෙක රයිට් තමන්ගේ අම්මව ගෙනල්ලා රජ සැප දීලා ඈ මම වගේ වීඩියෝ ටික කලින් දැකලා තියෙනවා. ඉතින් මම ඒක අද ඇස් දෙකටම දැක්කා. හරිද? උගාක් අපේ දෙමව්පියෝ සමහර දෙමව්පියෝ ඉන්නවා පාත් රැඳිලා දානවා. සමහරලාට නැද සහත්. රයිට්? ඉතින් ඒ අතරේ ඔය ඇත්තටම කොච්චර ආදර්ශව තමන්ගේ අම්මා ගෙනල්ලා රජසප දීලා ඈ මේ අම්මා ඔයාලට දෙන ආශිර්වාදේ. ඉතින් ඕගොල්ලෝ පුරුදු වෙන්න අපේ දෙමව්පියෝ තමයි අපේ ඉන්න එකම වස්තුව. හරිද? ඉතින් ඒගොල්ලන් හොඳට සලකන්න බලන්න මේ පුතා එයාගේ අම්මට කරලා තියෙන දේ හරිම ආඩම්බරයි මේ අම්මගේ සතුටු කඳුළු. පුතා කොහොමද හොඳට සලකනව නේද අම්මා? ඈ? හොඳටම සලකනවා. ඉතින් මීට වඩා මොනවද මේ? රජසප්ප. වැඩක් නෑ සනක්. හරිම ආඩම්බරයි යා. ඔයා ඇත්තටම අපේ තරුණ පරම්පරාවට හරිද? හරිම ආදර්ශයක් මේ කරන වැඩි. මම හරි අගය කරන දෙයක්. අමංකෝ කියන්නේ. මේ වීඩියෝ එකට කියනවා නෙමෙයි මම අමංකෝ කියන්නේ. මොකක්ද ඔයාගේ වාහනේ නම්බරේ? හැම වාහනේ මැද්ද අතර පිටු එකනේ. එක නම්බරේ. හේ. බස්සන සිංගප්පූරියක් ගහන්න දෙන්නේ ගෙදරනේ. ඇයි මොකද හිතනවා අර සිංගප්පූරියක් ගන්න? ලංකාවේ. අනිවාර්යයෙන්. අපි ලාංකික කොයි විදියක් නැද්ද? ඉතින් ඕක කට්ටියට මම අවුරුදු 7ක් ඇතුළත ලංකාවෙන් මෙහෙට බින්දුවෙන් ඇවිල්ලා සුපිරි ගේමක් ගහපු අපේ ලංකාවේ එකෙක්ගේ කතාවක් තමයි ඔයගොල්ලන්ට පෙන්නුවේ. මම ඕගොල්ලන්ට කියන්නේ නංගිලා මල්ලිලා අපි ලෝකේ හැම රටකටම යන්න සිහිනමවනවා. නමුත් මේ අපි ඉන්නේ මම ඉන්නේ මේ ඩුබායි වල. හරිද? එච්චර ඩොකියුමන්ට්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා වෙන රටවල් වලට යන්න කොච්චර ඩොකියුමන්ට්ස් පුරවන්න තියෙනවද? IELTS ඉල්ලන. නමුත් මේ ඩුබායි වලට ඇවිල්ලා මෙයා මේ ගේම ගහලා තියෙන. ඉතින් අපිට හිත තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් මේ ඩුබායි වගේ රටකට ඇවිල්ලා ලොකු ලොකු රටවල් වලට යනවට වඩා හීනමාමා ඉන්නවට කල්මරමර ඉන්නවට වඩා මේ වගේ රටකට ඇවිල්ලා ක්ෂණිකව තමන්ට තියෙන තමන්ගේ ශක්තිය යොදවලා ධෛර්යය අරගෙන හිතට ගේමක් ගහනවාම මම ජීවිතේ ගේමක් ගහලා දිනනවා කියලා හිතට අරගෙන මේ වගේ ගේමක් ගහන්න. එහෙනම් සනත් ජය වේවා.